අයිබෝවන් අත වශයෙන් අද දවසේ වීඩියෝ එක 2025 A level කරන ඔබ වෙනුවෙන්ම හදපු එකක්. ඉතින් මම මීට කලින් මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකක් දාපු මාසයකට වඩා කලින් ඒකෙදි මම කිව්වා විස්තරාත්මකව මේ ඔයාගේ රිසල්ට් එක ඒ තුනක්ම වෙන්න ඕනේ නැහැ. ඔයාගේ රිසල්ට් එක ඒ තුනක්ම වෙන්න ඕනේ නැහැ කැම්පස් එක. හරිද? ඔයාගේ රිසල්ට් එක S3ක් තිබ්බා. අවම සාමාර්ථයක් විදියට ඔයාලට අනිවාර්යෙන් කැම්පස් යන්න පුළුවන්. හරි? මේ S3ක් තිබුවම මේ සැහැල්ලුවට දාන්න යන්න එපා. මේ S3ක් නේ අයියෝ මොකක්ද අප S3 කැම්පස් ගිහලා වැඩ ඒ කියන කට්ටිය මට කියන්න පුළුවන් මෙතන වීඩියෝ ගන්න නිසා මට කියන්න බෑ. ඒ කියන කට්ටිය අදාළ කරගන්න එපා. ඔයා S3ක් දාලා යන්න මම කියන්නේ. මම කියන්නේ S3ක් දාන්න එපා. මම කියන්නේ දැන් අන්තිමටම ගෙලවෙ දැන් බලන් ඉන්නේ නැහැ උන් ඉන්නවනේ. දැන් කොහොම කරත් දැන් අද 8 මේ වීඩියෝ කරන 8 වෙනි දවසේ එතකොට 9 10 දැන් කොමර්ස් ස්ට්‍රීම් එක කරන කට්ටියට ඉකොනොමික්ස් පටන් ගන්නවා 10 වෙනිදට. මම හිතන්නේ ෆස්ට් පේපරේ හරි සකරන්න මට මතක නැහැ. මේ ඉකොන් පටන් ගන්නවා මතර ෆස්ට් පේපරේ වෙන්නේ MCQ එක. අනිවාර්යෙන් මැස් කරන කට්ටියන්ට PO මැතමැටික්ස් පටන් ගන්නවා 10 වෙනිදට. හරි මුලින්ම පටන් ගන්නේ මැස් කරන ඒවා. හරි. ඒක මම දන්නේ නැහැ කොහොමද මේ කියලා කොහොම හරි 10 හරි 11 හරි 12 හරි මැස් කරන ඒවාට මුලින් පටන් ගන්න PO මැතමැටික්ස්. හරි. PO මැතමැටික්ස් පේපර් තමයි තියෙන්නේ මේ සෙකන්ඩ් පේපරේ වෙනම දවසක එහෙම නැහැ. දෙකම ලියන්නේ එකම දවසේ. හරි. එතකොට මේ දෙකම ලියන්නේ එකම දවසේ. මේ ඔයි දැන් මම කරේ මැතමැටික්ස් ඔබ දන්නවා ඇති දැන් මගේ වීඩියෝස් බලනවා නම් අපිට අනුන් කියන දේ වැඩක් නෑ. හරි. විශේෂයෙන් දැන් මම මගේ සම්බන්ධ සියලුම දේවල් මගේ කලින් වීඩියෝ එකේ මම බලලා ඇති මම ඕනනම් මේ බලන්න පුළුවන් මගේ YouTube නාලිකාවට ගියා නම් බලන්න පුළුවන් ඊට කලින් දාපු වීඩියෝ එක. ඒකෙත් මම කියවුවා මගේ රිසල්ට් එක තිබ්බේ B1 C2යි. මම මේක කියන්නේ මේ දැන් අන්තිමටම වැටෙනවා කියලා දන්නවා. වැඩ කරේ නෑ. A level කාලේ වැඩ කරේ නෑ. ඒ ලෙවල් කාලේ යාළුවොත් එක්ක උපරිමාතල ගත්තා. එහෙමනේ. උපරිමාතල අරගෙන දැන් හරි දැන් ඉවරයි. දැන් කෙල වෙලා ඉන්නේ. දැන් මොන සෙකන්ඩ් ෂයි එකක් ඔළුවේ තියන්න එපා. සෙකන්ඩ් ෂයි එකක් දැන් ඔළුවේ තියන් ඉන්නවා. ගුරුවරු කියන පමණක් ගුරුවරු කියන පළවෙනි පාර බැලන දෙවෙනි පාර කරන්න. දෙවෙනි පාර බැලන තුන්වෙනි පාර කරන්න. ඉහළ පැලැන්තියේ ගුරුවරු කිව්වත් මම නම් ඒක මේ පිළිගන්නේ නැහැ. හරි. පළවෙනි පාර කරා නම් පළවෙනි පාරෙන් කැම්පස් එකට යන්න පුළුවන් වුණා නම් යන්න. මම නම් දෙවෙනි පාර කර ඉන්න එපා. ඔබ හිතනවා දැන් ලොකු වියදම. ප්‍රවාහන වියදම ලේසි නෑ. දැන් බස් ටිකට් එක බලන්න කීයද කියලා. හරි. ඒක නිසා මම කියන්නේ මේ දෙවෙනි පාරක් ගැන දැන් හිතන්න යන්න එපා. දැන් කොහොමද දැන් මෙලෝ සසර දෙයක් කරමු නැතිව උන්ටත්. මම විශේෂයෙන් කියන්නේ මේ දැන් මම බයොලොජි දන්නේ නෑ. මම මැත්ස් කරේ. මම කෙමිස්ට්‍රි කරේ මම කරේ ICT එක ෆස්ට් වීඩියෝ එකේ මම කිව්වා. කම්බයින්ඩ් මැත්ස් ෆිසික්ස් ICT. මම ওই විෂයන් තුන තමයි කරේ. ඒතර ඔය මැත්ස් කියන කතන්දරේ combined maths physics ගොඩ දාන්නදී මම මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඒ එකක් ගන්න බෑ පුතේ. දැන් මේ වැඩ කරපු නැති එකට ෆිසික්ස් වලට මම මේ දවස් දෙකකින් ඒකක් කරන් දෙනවා කියලා මම බොරු මේ තප්නේල් හදලා මම දාන්නේ. කටින් දාන දවස් සතියෙන් ඒ තුනක්. බෑ. සතියෙන් ඒ තුනක් ගන්න බෑ කාටවත්. දැන් ওই අනම්මනම් දේවල් මම නම් දාන්නේ. මම මේ වීඩියෝ එකේ විශේෂයෙන්ම කිව්වේ මේ දැන් ඉගෙනගෙන හොදටම ගේම ගහලා හොදටම වැඩ කරපු කට්ටිය කොහොමද ඒ තුනක් හරි ඒ දෙකයි B එකක් හරි ඒ එකයි B දෙකක් හරි B තුනක් හරි දාලා කැම්පස් යනවා. අනිත් මේ මැස් කරනවුන්ට සහ මේ මෙඩිසින් කියනවුන්ට මේ කොමර්ස් හෝ ආර්ට් මොන පැලැන්තික හෝ වේවා. හරි. ඔබලා හිතන්න එපා. මැස් කරලා යන්න පුළුවන්. මම අර පාපස් වීඩියෝ එකේ කරනකොට මම මේකෙත් අවධානය කරලා මේක බලලා නැත්තම් මේකේ කියනවා. ඉංජිනේරින්ග් යන්න ඕනේ නැහැ හරි. මේ මැස් කරලා ඉංජිනේරින්ග් යන්න ඕනේ කියලා මේ ළමයි කොළුවට මේ මනසේ දාලා තියෙන්නේ. එහෙම උන්නේ නැහැ. මේ වීඩියෝ එක පොඩ්ඩක් අහුම්කම් දෙන්න. සාවධානව අහන්න. හරි. දැන් ඔයාලට කොහොමද වැඩ කරේ නැත්තම් කොහොමද ඉංජිනේරින්ග් යන්න බෑනේ. ඉංජිනේරින්ග් යන්න දැන් අපේ 2023 ඉරේ මම ලිව්වේ 2023 ඉරේ. එතකොට 2023 ඉරේ මම ලිව්වේ. ඒතර ඒකෙදි මම ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්කේ මම අහංගම ඉන්නේ. එතකොට ගාල්ල දිස්ත්‍රික්කේ මං හිතන්නේ මොරටුව ඉංජිනේරින් දැන් ඔක්කොම කට්ටිය දැන් මට හීනමවන් ඉන්නේ මැස් කරනවා නම් මොරටුව ඉංජිනේරින් තමයි. අනිපා ඉංජිනේරින් මම හරි කැමතියි ওই චරිත දිසානායක සර්ට. හරි. මොකද චරිත සර් තමයි මම මේ වීඩියෝ එකේ මම කියන්න කැමති මොකද මම සෝෂල් මීඩියාවක් දානවා මම ගරු කරන හැට ගරු කරනවා. චරිත සර් කියනවා මම ඉංජිනේර කෙනෙක්ගේ අවස්ථාවක් නැති කරා කියලා. හරි. ඇත්තට දැන් අපි මෙහෙන් කතා කරනකොට දැන් ওই මයික් පිළිද මට මයික් එක ගන්න මේව කතා කරනකොට මේ බබල් වලින් සද්ද ඇහෙනවා. ඒක කොහොමද වෙන්නේ? හරි. ඒක කොහොමද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒව ගැන හොයන්නවත් අපිට කුතුහලයක් නැහැ. එහෙනම් මොන රෙද්දටද? මම ඇත්තටම සමාවෙන්න මට මේක ඔයාලට කියන්න ඕන නම් මේ මොන මේවකටද
අපි ඉංජිනේර කෙනෙක් වෙන්නේ. එහෙම කුතුහලයක් දැනෙන්නේ නැත්නම් මම ඉංජිනේරින් වැඩක් නැහැ. මම ඉංජිනේරින් වැඩක් තියද? නැහැ. දැන් ෆෝන් එක ඩිවයිස් එක ගන්නකොට ඒ ඩිවයිස් එක හැදිලා තියෙන්නේ කොහොමද? මේක ඇතුලේ කොහොමද හැදුනේ? මෙච්චර කැමරා ක්වොලිටියක් ගන්න කොහොමද? මේක කොහොමද මේ ස්ක්‍රීන් එක ටච් කරනකොට මේක එහෙම එහා යන්නේ කොහොමද? ඔය අනම්මනම් හිතන්න බැරි නම් හිතන්න කුතුහලයක්වත් නැත්තම් ඉංජිනේරින් ගිහිල්ලා වැඩක් නැහැ. ඔය ඉංජිනේරින් එකේ එක පැත්තේ තියෙනවා සිවිල් ඉංජිනේරින්, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින්. මම ඕනනම් දැන් ඉස්සරහට මගේ channel එකේ ඉස්සරහට මම හිතුවා SGO ස්කූල් එකේ මම දාන්න. මම දැන් 6 සීල 11 දක්වා ගණන් පන්ති කරනවා. විද්‍යාව පාඩමුත් ඉස්සරහට දාන්න හිතන් ඉන්නවා. ඒ මේ පාඩම් මේ මම විශේෂයෙන් කියන මගේ මේකට ඇවිල්ලා බලනකොට නම් මේ වෙනම ඇති මේ sessions තියෙනවා. ඒකට ගිහිල්ලා වෙනම බලන්න. හරි. PO mathematics වලට අදාළ වෙනම එකක් තියෙනවා. ඒ වගේ playlist වලට ගිහිල්ලා වෙනම බලන්න. මොකද මේකේ විශාල මට වෙන channel content කරන්න බෑ. මගේ වෙනම එකක් මම university life එක සම්බන්ධව මගේ personal එකකට මම වෙනම channel එකක් දැන් හදලා තියෙනවා. ඒකට වීඩියෝ දාලා නැහැ තාම. ඒක දැන් මම ඉස්සරහට පටන් ගන්නවා. දැන් මුල් මාසේ මට පොඩ්ඩක් විශ්ව කරන සමාව වෙන්න. මම ඒක අනිවාර්යෙන් දානම්. ඒක link එක මම මේක දානම්. ඒක තමයි පටන් ගත්තම අනිවාර්යෙන් මේක add කරන්න. university එකට මොකද්ද කියලා ඒක වෙනම කතන්දරයක්. මට ඕනුනේ මේක කියන්න. එහෙම දැනෙන්නේ නැත්තම් ෆෝන් එකක් කොහොමද මේ කැමරා ඇඩ කරන්නේ, එහා මෙහා යන්නේ, ටච් කරන්නේ, මේ කොහොමද මේ සම්බන්ධ වෙන්නේ මේ සෝෂල් මීඩියා එක්ක, මේ කොහොමද මේ දත්ත එකතු කරන්නේ, Google එකෙන් කොහොමද දත්ත එන්නේ, ඔය හිතන්න බැරි නම් ඔය හිතන කුතුහලයකුත් නැත්තම් ඔබ ඉංජිනේර කෙනෙක් වෙලා වැඩක් නැහැ. දැන් මේ රටේ ඉංජිනේර්ස් අවුරුදු කීයක් මේ ලංකාවට මේ උපද්දාලස මේ වෙනවද? එimhe රටේ එහෙම මහලුකු සාර්ථකත්වයක් තියෙනවද? හරි මම කියන්නේ එහෙම නේ. මම කියන්නේ අලුත් දෙයක් හිතන්න පුළුවන් නම් අලුත් මේ ඉන්වෙන්ට් එකක් කරන්න පුළුවන්. එහෙම එකක් කරේ ප්‍රවෘත්ති වල දකින්න බෑ නෑ. ඉංජිනේර්ස් කී දෙනෙක් යනවද? ඕක තමයි වෙන්නේ. ඒ චරිතසර් කියනවා එක තැනකදී මම ඉංජිනේරගේ අවස්ථාව නැති කරා කියලා. ඒ බලන්නේ කියන ඒ කතාව ඒ සර් කියනවා පසුගාලිනව මම ඒකට ගැලපෙන්න මම ඉංජිනේර්ස්ලා දී කරලා දෙනවා. මට ඒක දුකක් කියලා කියනවා. මම ඒ කරපු ඒ වැඩේට මම ඒ අඩුපාඩුවට මම පුරවල තියෙනවා. ඒ අඩුපාඩුව මේ පුරව ගන්න ඕන තමයි ඉංජිනේර්ස් බී කරලා තියෙනවා. ඒ වගේ ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන කියනවා මානසිකත්වය එපා. විශේෂයෙන් බයොලොජි කරන කට්ටිය මේක බලනවා නම් මේ ડોක්ටර් කෙනෙක් ඉන්න ඕන කියලා මානසිකත්වය මම පිළිගන්නවා. ડોක්ටර් කෙනෙක් කියන්නේ සමාජයේ පිළිගන්න ඉහළ පැලැන්තික පුද්ගලයෙක්. ડોක්ටර් කෙනෙක් වෙන්න ලේසි නෑ. මොකද මම මැස් කරපු කෙනෙක් විතර බයෝ ළමයි මම ගොඩක් ඇසුරු කරලා තියෙනවා. බයෝ සිලබස් එක මම දැකලා තියෙනවා. මම මේ වැඩ කර නැති වුණත් මම බයෝ වලට හරි ඉන්ටරෙස්ට්. මොකද මම කැමති සත්තු ගැන ඉගෙන ගන්න, සත්ත්ව විද්‍යාව, ඒ වගේම පරිසරය ගැන ඉගෙන ගන්න, පරිසර විද්‍යාව. ඔය ඔක්කොම අන්තර්ගත වෙනවනේ මේකේ. පරිසර පද්ධතිය ඔය තියෙනවා බයොලොජි වල. බයොලොජි කෙමිස්ට්‍රි ගැන වෙනම එකක්. ෆිසික්ස් මම කරලා තියෙනවා. ෆිසික්ස් වල මට C එකක් තියෙනවා. ඒක ෆිසික්ස් කියන්නේ වෙනම කතන්දරයක්. හරි. ඒතර දැන් මේ වීඩියෝ එක මම හිතුවේ දැන් කොටස් 3-4කට මම හිතුවා කඩන්න. මොකද එක වීඩියෝ එකක් කරනවා කම්බයින් මැස් ගොඩ දාගන්න විදිය. ඒක තව වීඩියෝ එකක් මම කරනවා ෆිසික්ස් ගොඩ දාගන්න විදිය. IT ගොඩ දාගන්න විදිය කියලා. මොකද මම කරපු විෂයන් තුනට මම වීඩියෝ දෙක තුනක් වෙනම දානවා. දැන් ඒක මම විතර කතා කරන්න යන්නේ නැහැ. ඒක නිසා මේ හිතේ තියන් ඉන්න බෑ. මේ බයොලොජි කියන්නේ මේ ඔය බයෝ කරනයි කියලා කියන්නේ. බයෝ කරන කෙනෙක් මේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා මානසිකත්වයක් නැහැ. හොඳ මට කොහොමත් වැඩ කරේ නැත්තම් කොහොමත් ડોක්ටර් කෙනෙක් වෙන්න බෑනේ. කොහොමත් ડોක්ටර් කෙනෙක් කියන්නේ ඒ තුනක් දාන්න ඕන ડોක්ටර් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ඒ තුනක් දාන්න ඕන කොළඹ මෙඩිසින් යන. කොළඹ මෙඩිසින් තමයි හොඳම ලෙවල් එක. කොළඹ මෙඩිසින්. හරි එහෙම යන්න බැරි නම් දැන් මොහේ පාඩුවේ ඉන්න. හරි. මේ මම මේ උදාහරණ කිව්වට කමක් නැහැ කියලා හිතනවා. මොකද මේ ඒ අයියා මේ වීඩියෝ බැලුවට කමක් නැහැ. මොකද ඔයාලට හරිය පණිවිඩය ගන්න පුළුවන්. ඒක මගේ අයියා කෙනෙක් හිටියා 2020 තමයි ෆස්ට් ට්‍රයි කරේ. හරිද? ෆස්ට් ට්‍රයි කරේ 2020. එයාට තිබ්බේ අන්න මම සමාව වෙන මට හරියට මතක නැහැ. මේ W රිසල්ට් එකක් තිබ්බේ. ඒක W එකක් තිබ්බා, S එකක් තිබ්බා, C එකක් තිබ්බා. C එක, S එක, W එක, C බයොලොජි, S මම හිතන්නේ ෆිසික්ස් හරි W කෙමිස්ට්‍රි මට සමාව වෙන මට මතක නැහැ. නොර්මල් රිසල්ට් එකක් තමයි තිබ්බේ. ඒක 2021. ඔහු මොකද්ද කරන්නේ? ස්කිප් කරනවා. 2020 ස්කිප් කරනවා 21. 2022 නැවත වරක් ලියන සෙකන්ඩ් ෂයි එක විදියට. 2022 ලියන සෙකන්ඩ් ෂයි එකක් විදියට. මොකද කරන්නේ? එයාට එනවා C මට හරි මතක නැහැ. B එකයි C දෙකක් හරි B ඔන්න ඔහොම රිසල්ට් එකක් එනවා. මේ රිසල්ට් එකෙන් මං හිතන්නේ මයික්‍රෝබයොලොජි එනවා කැලණිය හරි කොළඹ හරි කැලණිය හරි ඔන්න ඔහොම යුනිවර්සිටි එකේ මයික්‍රෝබයොලොජි එනවා. මයික්‍රෝබයොලොජි කියන්නේ මම දන්නේ ඒක බයොලොජි තමයි මම දන්නේ. මයික්‍රෝබයොලොජි වලින් ගිහින් වල දාපු කට්ටිය මම දැකලා තියෙනවා. වීඩියෝස් ඔය YouTube එකේ. මයික්‍රෝබයොලොජි එනවා. නමුත් ඒ අයියගේ නම කියන්න ඕනේ නැහැ. උදාහරණ විතරක් ගන්න. හීනේ තිබ්බේ මෙඩිසින් යනවා කියන්නේ. මොකද මම මේක ආඩම්බරෙන් කියනවා. ඒ අයියා 2023 දී නැවත වරක් ස්කිප් කරනවා.
තව එක ෂයි එකයි තියෙන්නේ 2024 ලියනවා තර්ඩ් ෂයි එක. තර්ඩ් ෂයි එක ලියන්න පුළුවන්. තර්ඩ් ෂයි එක විතරයි ලියන්න පුළුවන්. ඊට වඩා ලියන්න පුළුවන් එම මේ තියෙනවා ඉතින් 2000 අපි සම්මතව ෂයි 3යි කරන්න පුළුවන් ඒ. හරි. 2024 ලියලා A3යි. sorry A2යි B1යි. A2යි B1යි. 2023 ලියලා A2යි B1යි. ගාල්ල දිස්ත්‍රික්කෙන් 120 ගාණක් හරි ඔන්නෝම තිබ්බේ. කොහොම හරි එයා සිලෙක්ට් වුණා. දැන් ඌව හරි ඌව වෙලස් අදුපොත ඌව මෙඩිසින්. ඌව මෙඩිසින් දැන් සිලෙක්ට් වෙලා ඉන්න. ඌව මෙඩිසින්. එයාගේ හේනෙට එයා ගියා. ඉසඩ් එක තිබ්බ 1.8යි ගාණක් වගේ 2.0 බලන්න තිබ්බේ නෑ. ඔව් 1.8යි ගාණක් වගේ ඉසඩ් එක. කොහොම හරි මෙඩිසින් ගියා. ඔයාලා බලන්න මම කියන්නේ ඔයාලට ඕන මේක කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. කරන්න. දැන් මේක කරන්නකෝ. දැන් සාමාන්‍ය සම්මතව අපි ලියන්නේ අවුරුදු 19 වගේ තමයි ඒ ලෙවල් ලියන්නේ. මම කියන්නේ කලින් නොකරොත්. 19 20 21 22 23යි. අවුරුදු 23යි. අවුරුදු 24 වගේ තමයි කැම්පස් එක. වයස ඉවර නැත්. හොද්දම කාලේ හොදේ. 19න් පස්සේ 20න් ගියාට මම ගියේ 19 වුණාට අපි කැම්පස් පටන් ගන්න ගොඩක් පල්ල ගියා. සාමාන්‍යයෙන් මගේ අවුරුදු 21 වෙන්න මාස දෙකක් තියලා තමයි කැම්පස් පටන් ගන්නේ. හරි. මාස දෙකකුත් මාසේ ඔක්තෝබර් 7 පටන් ගත්තේ. හරි අද නොවැම්බර් 8. ඔක්තෝබර් 7 තමයි කැම්පස් පටන් ගත්තේ ෆිසිකලි. සැප්තැම්බර් 1 තමයි මම ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් පටන් ගත්තේ. ෆිසිකලි ඇකඩමික් වැඩ පටන් ගත්තේ ඔක්තෝබර් 21. ඔක්තෝබර් 7 තමයි පටන් ගත්තත් ෆිසිකලි ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් සති දෙකක් තිබ්බා. ඒ කිව්ල ඔක්තෝබර් 21 තමයි අපිට ඇකඩමික් වැඩ පටන් ගත්තේ. එතකොට දැනට ආසන වශයෙන් සති දෙකක් වගේ තමයි අපි හරියට ගත්ත 21 සති 3ක් වගේ තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. හරි. ඔක්තෝබර් 21 පටන් ගත්ත එකට තේරෙනවනේ. සති 3ක් තියෙන්නේ. එතකොට අවුරුදු සමනින් 20න් වගේ තමයි යන්නේ. දැන් අපිට ඉතින් පොඩ්ඩක් පරක් වුණා. ඉතින් අර අපේ පුරුම විශ්වවිද්‍යාල සයන්ස් ප්‍රකටේ පොඩ්ඩක් පරක්කු වෙනවා. ඉතින් ඒ වුණත් සාමාන්‍ය ළමයෙක් යන්නේ අවුරුදු 20න්. ඔය මෙඩිසින් වගේ කට්ටිය අවුරුදු 19 මිනිත් පමණක් කට යන කට්ටිය ඉන්නවා. ඒක ඉක්මනට පටන් ගන්න ඒවනේ. මේ මෙඩිසින් ඒවා ඉංජිනේරින් ඒවා ඉක්මනට පටන් ගන්නවා. රුහුණු විශ්වවිද්‍යාලයේ ඉක්මනට පටන් ගත්තා. ඒ කියන්නේ ඒකට ජනවාරි වල පටන් ගත්තා. අපි පටන් ගත්තේ සැප්තැම්බර්. හරි. රුහුණු විශ්වවිද්‍යාලය මම කියන්නේ. අර කටේ ජනවාරි වල පටන් ගත්තා. මාර්තු වල වගේ පටන් ගන්න මොරටු IT වගේ පාඨමාලා. ඒ වගේ. ඔයාලට ඕන නම් මේ කතන්දරේ කරන්න පුළුවන්. හරි. ඔයාලට ඕන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ෆස්ට් එක අනාගත කියන්නේ කොහොමද වල සෙකන්ඩ් එක කරන්න මම කියන්නේ පුළුවන් බෑ කියලා කියන්නේ. නමුත් අමාරුයි. තර්ඩ් ෂයි තමයි හොඳේ. ඔයාලට ඕන ස්කිප් කරන්න පුළුවන්. දැන් බලන්න අවුරුදු කීයක්ද? අවුරුදු දැන් 19 ලිව්වට තව අවුරුදු දෙකක් කලින් මෙයා පාඩම් කරන ගත්ත කෙනෙක්. එතකොට අවුරුදු 7ක් වගේ ක්‍රියාවලියක් මේකේ තියෙන ගැබ් වෙලා. අවුරුදු 7ක ක්‍රියාවලියක් වගේ ගැබ් වෙලා තියෙනවා. මොකද මම මේක ආඩම්බරේ කිව්වේ. ඒ අයියා දැන් ඌව හරිය මම සමානයි යුනිවර්සිටි හරිය මතක නැහැ. මෙඩිසින් සිලෙක්ට් කරලා ඉන්න කොහොම හරි ડોක්ටර් කෙනෙක් වෙනවා හොඳයි. ඔයාලට ඕන නම් මෙහෙම ක්‍රියාවලියකට යන්න පුළුවන්. නමුත් ඔගේ වයස යනවා හොඳයි. මොකද මෙඩිසින් කියන එක අවුරුදු මම දන්නේ නැහැ මම දන්නේ නැති මම බොරුවට කියන්නේ නැහැ බොරු කියන්නේ අවුරුදු 4ට වඩා වැඩි ලොකු කෝස් එකක්. ගොඩක් දේවල් පාඩම් ගන්න ඉගෙන ගන්න දේවල් ලේසි නෑ. ස්ට්‍රෙස් පිස්සු වැඩ. ඒත් එයාගේ ආසාව තිබ්බේ මෙඩිසින්. ඒත් ඔයාගේ බයෝ කරන කෙනෙක් ආසාව තියෙන මෙඩිසින් වෙන්න පුළුවන්. ඒ මම කියන්නේ ඔයා ආස නැත්තම් ලේ දකින්න ඔය වැඩක් නැහැ නේ මෙඩිසින් ගිහිල්ලා. ලේ දකිනකොට කලන්තේ දාන්න වැඩක් නැහැ. මෙඩිසින් ගිහිල්ලා. හරි. ඔය මෙඩිසින් වලට යටින් තමයි ඔය තියෙන්නේ ඔය පසු වෛද්‍ය මම ඒව දන්නේ නැහැ ඩෙන්ටල් ඔය අනම්මනම් ඔය බයෝ සයන්ස් ඔය බයෝ සයන්ස් එක නම් අඩුවෙන් යන ඊට කලින් කියන මයික්‍රෝබයොලොජි වගේ කෝර්සස් තියෙනවා හොඳ කෝර්සස් මේ මෙඩිසින් යනකොට මානසිකත්වය නැහැ හොඳ දැන් ඔයා C3ක S3ක දැන් මම වගේ රිසල්ට් එකකින් ඉන්නවා මමත් හිතුවේ මටත් හිතුවේ මමත් හිතුවේ ඒකයි දෙයක් හරි උනොම රිසල්ට් එක මට ආවේ B එකයි C දෙක මම විභාගේ කාලේ හොඳටම ලෙඩ වුණා වෙන්න පුළුවන් හැමදේම වුණා ඈ වෙන්න බැරි වෙන දෙයක් වුණා හැමදේම වුණා ඒක නිසා මම කියන්නේ මේ දැන් නිකන් අසාමාන්‍ය විදිහට නිකන් හිතන්න යන්න පොයියෝ වැඩ කරන්නේ දැන් කොහොමත් වැඩ කරන වෙලාවක් නැහැනේ දැන් අද 8 වෙනිද වීඩියෝ එක දාන්නේ මේ වීඩියෝ එක බලනවා කියන්නේ පට්ටම අසරණයි දැන් මම මේ වීඩියෝ එක බලනවා කියන්නේ ෆෝන් එක අරගෙන තියෙන අතන ඩේටා ඔන් කරලා තියෙනවා ඩේටා ඔන් කරයි කියන්නේ මම සෝෂල් මීඩියා එකේ ඉන්නේ දැන් දැනු අන්තිම කෙනෙක් ඉන්නේ මම කියන්නේ මේ මානසිකත්වයක මෙඩිසින් ඔයාලට පුළුවන් නම් මේක කරන්න ප්‍රශ්නයක් නෑ වයස මගට එහෙම ඕනේ නෑ හරි
මම කියන්නේ ඔයාලට ෆස්ට් එකේ එන්නේ C3ද C3ෙන් දාන්න යුනිකෝඩ් ඔය තුෂායිගේ වීඩියෝ එක බලන්න තුෂායිගේ වීඩියෝ එක බලන්න තුෂායිගේ වීඩියෝ ඒ අයියේ පිළිවෙලට කියනවා කොහොමද මේ රෙජිස්ට්‍රේෂන්ස් වෙන්නේ ඔක්කොම කියනවා යුනිකෝඩ් ලිස්ට් එක දාන්නේ කොහොමද සියලුම වීඩියෝ මම ඒක කරන්න ඕනේ මොකද තුෂායි හොදලා කරනවා තුෂායි කියලා බලන්න මේ ප්‍රොමෝට් කරනවා නෙමෙයි මේ මොකද මේ අයියලා මේ තුෂායිගේ සමාවෙන්න තුෂායිගේ මේව බලන්න මේ අයියා හරි පිළිවෙලට කියනවා බෝට්ටුවට අපේ කාලේ 5ක් ආවා හොඳ කැම්පස් ආවේ දැන් මම පෞද්ගලිකව මම අඳුරන ළමයෙක් හිටියා. ඒ ළමයට කලින් මුලින්ම ආවේ සමහරවිට ඌව හරි සබරගමු හරි මෙහෙන්න දුර. ඒ ළමයට බෝට්ටු පස්වෙනි බෝට් එකේ ළමයට මෙන්න රුරුහුණා. ඒ ළමගේ ගමත් වැලිගම. ඉතින් හිතන්න පුළුවන් මුරුහුණ තියෙන මාතර. දැන් එයා උනේ ෆිසිකල් සයන්ස් හරි. ෆිසිකල් සයන්ස් වැලිගම ඉඳන් මාතර පොඩි දුරයි තියෙන්නේ. ඒ ළමගේ වාසනාව කොහොමද? අද මම ආංගම ඉඳන් මාතරට පොඩි දුරයි තියෙන්නේ. කට්ටිය කියන මගේ වාසනාව කියලා. හරි. ඒ කියන්නේ හොස්ටල් ජීවිතේ මම දන්නේ ඒක මම හොස්ටල් යාළුවෙක් හම්බෙලාම කියන්නම් දැන් මම ඔයාලට කියලා වැඩක් නැහැ මොකද ඒ කට්ටිය තමාසෙට තාම හිටි. ඉස්සරහට මම කියන්නම් දැන් මම කොහොමද මේ බ්ලොග්ස් වීඩියෝ කරනවා කියලා නිකන් අර මගේ එකට අමතරව මම ලෙක්චර්ස් තා ඉස්සරහට සම්බන්ධ කරගන්න බලන්න ගියා නම් මම කතන්දර ඒක මම වෙනම කියලා දෙන්නම්. හරි. ඔය ලෙක්චර්ස් එක සම්බන්ධ කරලා ඔයාලා කරියලා හදාගන්න කොහොමද ඒක වෙනම මගේ අනිත් channel එක යන වැඩ. මම කිව්වා දැන් 2025 ඒ ලෙවල් ළමයිට ඔයාලට ඕන නම් මේක කරන්න. නැත්තම් පුළුවන් ඔයාට ෆ්‍රෙෂ් අයි එකේම එන්නේ C3යි. C3ෙන් සිලෙක්ට් වෙනවා අපි හිතමු රුහුණු. හරිද? රුහුණු යුනිවර්සිටි එකේ. අපි හිතමු බයෝ කරන මේක කියලා බයෝ සයන්ස්. BS බයෝ සයන්ස්. කරන්න. මම කියන්නේ කරන්න. ලේ දකින්නකොට කලන්දේ දානවා. ගොඩක් දුරට පාඩම් කරන්න බැරි නම් ඉස්සෙ සිම්මට හැදෙනවා. කොහොමද මේ මෙඩිසින් යන ළමයි අ සුපිරිම සෙට් එක හොදේ. ඒ තුනක් දානවා කියන බයි ෆ්‍රෙෂ් එකේ ඔය කුපනවයි බැඩ් මම නැහැ කියන්නේ. ඒකෙන් දවල්ට ඒ මෙඩිසින් යන්නේ එහෙම ලොකු ආසාවකුත් නැත්තම් ගුරුවරු කියනවා මෙඩිසින් පණේ. මේ යන්න ඕනේ නැහැ. අපි ඔක්කොම දැන් එකම දෙයක් කරන්න ඕනද නැහැ. අපි රටේ ජනාධිපතිතුමත් දවසක් කිව්වා මේ ලොකු මානසිකත්වයට අදලා තියෙන මැස් කරන ළමයි යන්න ඉංජිනේරියන්. ඩොක්ටර් කෙනෙක් වෙන්න තමයි බයෝ කරනවා. කරන්නේ නැහැ. ඊට වඩා පහළ ඕන තරම් ડોක්ටර්ස් අතර පාඩි හැම ජොබ්ස් තියෙනවා. හරි. මම ඒක කියන්නම් ඔය දැන් ඉස්සරහ මගේ අනිත් ඒකේ වීඩියෝ දානවා මම කියන්නේ විශ්වාස කරන්න බැරි නම් මම ඉස්සරහ ලෙක්චර් කෙනෙක් හරි පොතී අයිය කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි සම්බන්ධ කරලා මම මේ වීඩියෝ ටික හදලා දාන්නම්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. කියන්නේ මෙච්චරයි 2025 ළමයට තේ ස්ට්‍රෙස් වෙන්න එපා මල්ලි නංගි. ස්ට්‍රෙස් නම් වෙන්න එපා. ඔයාලට වැඩ කරන්න වෙලාවක්. ඔයාලට වැඩ කරන්න දැන් වෙලාවක් කිසිසේත්ම නෑ. 10 වෙනිදාට පියෝ මැතමැටික්ස් හරි අනිවාර්යෙන් පටන් ගනි. මැස් කල මැඩීම් වල පටන් ගන්නවා. කොමර්ස් කල මැඩ දාන්න ඉකොනොමික්ස් පටන් ගන්නවා. බයෝ ළමයට මොකක් හරි එක පටන් ගනි. කොහොම හරි කෙසේ හෝ වැඩ කරන්න වෙලාවක් නෑ. ඔබ මේ කාලේ හරිනම් ඉන්න ඕන පොඩ්ඩක් හොඳට නිදාගෙන පැය 8ක් වගේ දවස් නිදාගෙන දැන් වැඩ කරන කාලයක් නෑ. තව දවස් දෙකයි තියෙන්නේ. හරි. ඒක නිසා නිකන් අනම්මන යන්නකෝ මම කියන්නේ ෆ්‍රෙෂ් එකේ ඔබට එන C3ක් C1 S2ක්ද ඔබ දාන්න. එනවා ෆ්‍රෙෂ් එකේ C1 S2යි. C1 S2යි. කැම්පස් දාන්න. අන්න එනවා ජැෆ්නා වල මොකක් හරි යුනිවර්සිටි එකක්. කමක් නැහැ. බෝට්ටුවට එනවා බය වෙන්න එපා. බෝට්ටුවට 5ක් අනිවාර්යෙන් එනවා. 5ක් අනිවාර්යෙන් එනවා. 6ක් එන්නත් පුළුවන්. 6ක් බොහෝ දුරට එන ගන්න නැහැ. 5ක් ආවොත් අනිවාර්යෙන් මේක වෙනස් වෙනවා. ඔයා ජැෆ්නා යන්න හිටියේ පමණ කාලේ ඔයා දැන් යන්නේ රුහුණු වෙන්න පුළුවන්. බෝට්ටුවට පහින් පස්සේ. ඒක නිසා මෝඩ වෙන්න එපා. දෙවෙනි පාරක් කරනවා නම් ආපහු හිතන්න. දැම්ම හිතන්න එපා දැන් දවස් දෙකයි මට කෙල වෙලා තියෙන්නේ. මම දෙවෙනි පාරක් කරනවා. ඒ මගලේ මානසිකත් ඉන්නව නම් දැම්ම අයින් වෙන්න. දවස් දෙක නම් තියෙන්නේ. ගන්න පාස් පේපර් එකක්. වැඩි කරන්න වෙලාවක් නැහැ. පේපර් දෙකක් කරන්න. දැන් මම ඒක දැන් වෙන වීඩියෝ දෙකක් දැන් මේකේ පස්සේ මම දානවා කම්බයින් මැස් කොට දාන විදිය, ෆිසික්ස් කොට දාන විදිය සහ මේ ICT කොට දාන විදිය. මම කරපු ශයන් තුනට මම පූර්ණව දන්නව නිසා මට B එකක් IT වලට තියෙන නිසා මම දන්නවා ඒකක් ගන්න සහ මට වැරදුණු තැන් ටික ගහ මේ දවස් දෙකේ මොකද්ද ඔයාලට කරන්න ඕනේ කියලා හොඳ මනාව මේක මට තියෙනවා. එක්ස්පීරියන්ස් එකක් කොහොමද කරන්න ඕනේ කියලා. ඒත් ඒ විදිහට කරන්නේ මම ඒක වීඩියෝ වල කතා කරන්න මම කිව්වේ දැන් මේකේ 2019ට ඔබට එන්නේ මොන රිසල්ට් එකද මොන ඉසට් ස්කෝර් එකද මම ඒක පළවෙනි වීඩියෝෙන් කියනවා ඔයාලට රිසල්ට් එක නෙමෙයි වටින්නේ ඉසට් ස්කෝර් එක. ඉසට් ස්කෝර් එක මත තමයි ඔයාලට මොන කැම්පස් එකද එන්නේ කියලා තීරණය වෙන්නේ. නැතුව මේ රිසල්ට් එක නෙමෙයි. ඔය කාගෙන් හරි රිසල්ට් එකක් ඔයාගෙන් අහනවනේ C3යිනේ. කියන්නේ යම් ඉන්නවනම් ඌ මෙලෝදියක් දන්න තියෙන්නේ.
C3 නෙමෙයි අහන්න ඕනේ රිසල්ට් ස්කෝර් එක කියලා. C3ක් වුණා තේ ළමයාට රිසල්ට් එක 1.4 ගණන් තියෙන්න පුළුවන්. හරි. උපරිම C3ක් වෙද්දි B එකට ඔන්න මෙන්න C3ක් තියෙනවා. හරි. ඒක නිසා රිසල්ට් එක අහන්න. රිසල්ට් එකයි වටින්නේ. බැලන්ස් එක. එක විෂයක්වත් ෆේල් කරගන්න නම් හිතන්නවත් එපා. කැම්පස් එකට යන්න වෙන්නේ නැහැ හොඳේ. ෆේල් කරගන්න හිතන්නවත් එපා. මම දැන් ඒක කියන්නම් අනිත් මගේ විෂයන් දුකට. හරි. ඒක නිසා මම කියන්නේ 2015 බොරුවට ස්ට්‍රෙස් වෙන්න එපා. දැන් ඔයාලට කරන්න තියෙන එකම දේ තමයි නිකන් අතීතය ගැන හිත දුක් වෙන්නත් එපා. දැන් වල අතීතය ගැන දුක් වුණා කියලා කිසි වැඩකුත් කරගත්ත දේවල් කරගෙන ඉවරයි. ඒක නිසා මම කියන්නේ උදේම දේ ඔයාලා විභාගයට මුහුණ දෙන්න. විභාගයට මුහුණ දීලා ඔබට කුමන හෝ ප්‍රතිඵලයක් එවි. ඒ ප්‍රතිඵලෙන් ෆ්‍රෙෂ් එකකින්ම එන කැම්පස් එකේ මොකද යන්නේ? එන කැම්පස් එකේ මොකද යන්නේ? ඔය ජොබ් ඔපචුනිටිස් ඒවා අනම්මනම් දේවල් ඉස්සරහට මගේ අනිත් වීඩියෝ channel එකේ මම දාන්න උත්සාහ කරනවා. මේකෙදි මම කියන්නේ එකම එක දෙයයි. ලොකු හීන නම් දැන් හිතන්න එපා හොදේ. දැන් ඔන්නේ මැස් කළ ළමයි කියනවා අඩේ මට ඉංජිනේර කෙනෙක් වෙන්න බැරි වෙනෝනේ දැන් මම වැඩ කරේ නෑ මම කොහොමද කරන්නේ මගේ ලකුණු අඩුයි මම ඉන්නේ ස්මාර්ට් මේ මම කොහොමද ඒ තුනක් ගන්නෙ මම කොහොමද ඉංජිනේරින් යන්නේ මම කොහොමද ගමට මුණ දෙන්නේ මම කොහොමද පවුලට මුණ දෙන්නේ නේද ගමට අසල්වැස් ජෝන්ට නෑදෑයන්ට මුණ දෙන්නේ කොහොමද ඔබ හිතන්නේ එපා වැඩක් අපිට වැඩ නේව නෙවෙයි හරි අපිට වැඩක් නෑ C3ක් දාවේ ඔබ යන්න ඔබ දාන්න කැම්පස් ඔබට පමණකට ඉංජිනේරින් එන්නේ නැහැ කොහොම C3ට එතකොට ඒ මට වගේ රෝහණේ කොහේ හරි ෆිසිකල් සයන්ස් හරි මොකක් හරි අක්කේ යන්න. මොකද ෆිසිකල් සයන්ස් වලින් යන්න පුළුවන් ජොබ් ඔපචුනිටිස් මම ඉස්සරහට මගේ අනිත් channel එකේ කියන්නම් යන්න. මම හැබැයි ආපහු කියනවා. ඔබ ඉංජිනේර කෙනෙක් වෙන්න ඔබ නිකන් අර මම කිව්ව උදාහරණ ඒව හිතන්න කුතුහලයක් දැනෙන්නේ නැත්තම්. කාර් එකක් හැදෙන්නේ කාර් එකක් කොහොමද රෝද කරගෙන එක මේ සිස්ටම් හැදෙන්නේ කොහොමද AI වලින් කොහොමද මේ chat GPT මේ වෙන්නේ කොහොමද? ඒක හිතන්න කුතුහලයක්වත් නැත්තම් යන්න එපා ඉංජිනේර. වැඩක් ඔයාගේ ඇතුළේ ඉන්න වෙන කෙනෙක් වෙන්න පුළුවන්. හරි. ලැබෙන දෙයින් උපරිම දෙයක් කරන්න. මම කියන්නේ ඔය රිසල්ට් එකෙන් ඔයාලට ලැබෙන කෝස් එකක් තියෙන මොකක් හරි යුනිවර්සිටි කෙනෙක් whatever යුනිවර්සිටි මොකක් හරි. ඒක නිසා ඒකින් උපරිම ගේමක් ගහලා හොඳ තැනකට යන්න ඔයාගේ වයස නම් මම කියන්නේ ඩිලේ ප්‍රමාද කරගන්න එපා. වයස හරි වටිනවද ඔය කාලේ තමයි හොඳම කාලේ. අවුරුදු 25 27 කැම්පස් ගියා කියලා වැඩක් නෑ. ඔයාලට වඩා මල්ලි ඉන්නේ. විලි ලැජ්ජෙන කොහොමද කියලා මොන දෙන්නේ. හරි. එමෙයා වැඩක් නෑ. මම කියන මේ තර්කයට ප්‍රතිතර්ක කවුරුත් ඉවත් කරන්න පුළුවන් නමුත් මම කියන වයස අපි හරියට ගත්තොත් ජීව විද්‍යාවක දැන් අවුරුදු 60ක් තමයි අපේ උපරිම මම කියන්නේ මේ ඉන්න පුළුවන් ගැම්මට අවුරුදු 60න් පස්සේ බලන් තමයි එන්නේ අවුරුදු 50න් වගේ බලන් වෙන පටන් ගන්නවා අපරාධේ වාසිය යවන්න එපා එන්නේ මොකද යන්නේ ඒකට දැන් දැල්සි බලන්න බොරුට ස්ට්‍රෙස් වෙන්නත් ඕනේ නැහැ ඔය වැඩක් නැහැ ස්ට්‍රෙස් වුණා කියලා එන්නේ මොකද යන්න පේපරේ සතුටින් කියලා ලියන්න දැන් මම වෙනම දැන් මම මේකෙන් වීඩියෝ එකෙන් පස්සේ මම කම්බයිනර්ස් කොට දාන විදිය පිසිස් කොට දාන විදිය ICT කොට දාන විදිය කියන මම ඩිසිෂන් දන්නේ නැහැ සමා වෙන්න කොමර්ස් කටේ දන්නේ නැහැ ඒවත් කරන්න නමුත් කොමර්ස් කරන ආර්ට් කරන ටෙක් කරන බයෝ කරන ළමයි මේක බලනවා නම් ඊළඟට තමයි මම මේ කතන්දරේ කිව්වේ ඔබ හීනමවන්නේ ඔබගේ ස්ට්‍රීම් එකේ ඉහළම වෘත්තියට නම් එපා දැන් මොඩේ කරන්න බෑ සහ කරන්න බැරුණට කමක් නැහැ ඔබට දෙන්න යන්න ඕනේ කියලා නීතියක් නැහැ ඊට වඩා පහළ කෝසස් තියෙනවා අර ඉහළ එකට වැටුපටත් වඩා වැඩියෙන් ගන්න පුළුවන් දේවල්. ඒක නිසා මම ඉස්සරහට මම හිතනවා මේ channel එකේම හොයලා ඊළඟ channel අර මගේ අනිත් කලින් next මම පටන් ගන්න ඉන්න channel එකේ මම ඔයාලට මම අඳුරන ඉන්නවා කට්ටිය AI වලට ගිහපු කට්ටිය ඔය මොරටු ඉංජිනේරින්ග් වල කට්ටිය රුහුණ ඉංජිනේරින්ග් වල කට්ටිය ඔක්කොම කට්ටිය ඉන්ටර්විව් කරලා හොඳ අවබෝධයක් දෙන්නම් ඔය සම්බන්ධව මොකද්ද වෙන්නේ හොඳයිද මේ රුහුණ ඉංජිනේරින්ග් හොඳයිද මොරටු ඉංජිනේරින්ග් යන්න ඕද ඔය නම් මන කතන්දර ටික ඔක්කොම මම මේ වීඩියෝ වලින් කියන්න හරි ඒක නිසා මම නැවත වරක් කියනවා වැටෙන්න එපා ඔයාට දැන් ඉන්න මට්ටම C3ක් වෙන්න පුළුවන් S3ක් වෙන්න නමුත් මම කියන්නේ W නම් මට්ට ගන්න යන්න එපා ඒ මොනවත් නම් ඔයාට ඒ නිසා හොඳට වැඩ කරන්න මහන්සි වෙන්න මේ දවස් දෙක උනත් වැඩි පාස් පේපර් ටිකක් කරලා ගොඩ දාගන්න බලන්න all the best එක තමයි මට කියන්නේ